දැන් හැමෝම කියන මේ ශුද්ධාත්මයන් වහන්සේ කතා කරයි. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වයි. හරි? හොඳට මතක තියාගත යුතු දෙයක් තමයි අපි දේව වචනේ නිවැරදිව දන්නේ නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේට මඟ පෙන්වීමක් කරන්න බෑ. ඔබ දන්න සාතන්ට නීති අනුකූල අවසරයක් තියෙනවා. සාතන්ට නීති අනුකූල අවසරයක් තියෙනවා පේදුරුතුමාව පොළන්න. ඒකයි ඉල්ලුවේ. මතක තබා ගත යුතු දෙයක් තමයි සාතන්ට අවසරය තියෙන්නේ දෙවියන් වහන්සේ අවසර දුන්නොත් විතරයි. පළවෙනි පාර උත්තර දෙනකොට දුන්නේ පොඩි ළමයෙක් වගේ උත්තරයක්. "ඔව් මං ආදරෙයි" කියලා කිව්වා. හර්ෂණී මෙනෙවි අපිට මතක් කරලා දුන්නා ගෙත්සෙමනේදී කඩුව අරන් ගැහුවා. උත්තම පූජකයාගේ දාසයාට මල්කස්ට කැපුණේ කන. හැබැයි ගැහුවේ කනට නෙමෙයි හොඳේ. යේසුට ඒ තරම් ආදරේ මිනිස්සෙක්. දෙමුහත් අසිපත් වැඩසටහනත් එක්ක නැවතත් ඔබත් මාත් හමු වෙනවා. මතකයිනේ ගොල්ගොතාව ආශ්‍රිතව අපි හමු වෙන ඇතැම් චරිතත් එක්ක මේ දවස්වල ගැටෙනවා. ඔවුන්ව හමු වෙනවා, කතා කරනවා. අද අපි කතා කරන්නේ යේසුස් වහන්සේ තෝරාපත් කළපු පර්වතය එක්ක. මේ දෙමුහත් අසිපත්. ඔබට සාමය වේවා. මාගේ ස්වාමින්ගේ ඒ ආදරණීය වචන මට අමතක නැහැ. අමතක කරන්නෙත් නැහැ. එදා ගෙත්සෙමනේදී හරියට ගොදුරකට ඉව අල්ලන වෘකයෝ රෑනක් වගේ උන් අපිව වට කරා. මට තේරුණා වෙන්නේ නැති. මගේ රජුරන්ගේ ඇඟට අත තියන්න උන් කවුද? අවුරුදු ගාණක් මහමෝදත් එක්ක ඔට්ටු අල්ලලා විවිධාකාර මිනිසුත් එක්ක හැප්පිලා ඉන්න මට ඕම් වැඩි නෑ. ගහපු කඩුපාර වැදුනේ එතන හිටියේ ගැතිකම් කරන කෙනෙක්ගේ කනට. එතනින් නවතින්න නෙමෙයි මම හිටියේ. මාගේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් උන් සේරම මරාගෙන පේතෘස් කඩුව කොපුවේ දමා ගන්න. කඩුව ගත්තෝ කඩුවෙන්ම නැසිති. ඒ වචන ටික හොඳටම ප්‍රමාණවත් වුණා මට නිහඬ වෙන්න. ඒ මිනිසුන් උන්වහන්සේට මොනවා කරාවේද කියලා මට හිතා ගන්න බැරි වුණා. සමහර විට නිදහස් කරා. එහෙම නැත්තම් මරා දමා. මම බය වුණා උන්වහන්සේ ගැනත් මං ගැනත්. මට උන්වහන්සේ නැතුව කිසිම දෙයක් කරගන්න බෑ. ඒත් උන්වහන්සේ මාත් එක්ක ඉන්නකොට මට හුඟා දේවල් කරගන්න පුළුවන් වුණා. මට හිටියේ එහෙම ගුරුතුමෙක් බව දැනගෙන හිටිය වුණත් මම බය වුණා. මම උන්වහන්සේව අඳුරන්නේ නැහැ කිව්වා. උන්වහන්සේ මන්දියා හැරිලා බැලුවා. ඒ ඇස් මට කතා කරා. ඒ බැල්ම මාව වෙනස් කරා. මගේ පාපය මගේම ඇස් ඉස්සරහා හරියට චිත්‍රයක් වගේ ඇඳී ඇඳී පේන්න පටන් ගත්තා. මේ අහපල්ලා මම මගේ ස්වාමින් වහන්සේ හොඳින් අඳුරනවා. උන්වහන්සේ වෙනුවෙන් මම ජීවිතේ උනත් දෙනවා. අමතක කරන්න එපා. මම උන්වහන්සේ අඳුරන්නේ නැහැ කිව්වේ 3 පාරයි. ඒත් උඹලා පේතෘස් නම් වූ ඒ මහා අග්‍රගණ්‍ය චරිතය බයිබලයේ අපට හමුවන පර්වතය ගැන දොඩමළු වන්නට අපි ආරාධනා කළේ ඇයටයි.
එතුමිය ශ්‍රී ලංකා බයිබල් විද්‍යාල උපාධි මධ්‍යස්ථානයේ ශාස්ත්‍රවේදී උපාධියල ශුද්ධ වූ එම්මානුවේල් දේවස්ථානය මොරටුවේ ශුද්ධ වූ එම්මානුවේල් දේවස්ථානයට අනුබද්ධ සබත් පාසලේ දුවාදරුවන්ට ක්‍රිස්තුස් වහන්සේ ගැන දේව වචනය කියා දෙන සහෝදරයක් නමින් හර්ෂණී පීරිස්. එතුමියව අපි බොහොම ගෞරවයෙන් ආදරයෙන් අපේ දෙමුහත් අසිපත් වැඩසටහනට පිළිගන්නවා. හර්ෂණී සහෝදරය ජේසු පීටයි. ඒ වගේම මට අවසරයි හැමදාමත් වගේ ඔබත් මාත් එක්ක කතා කරන්නට දුර බැහැර රටක ඉඳන් සූම් තාක්ෂණයෙන් අපත් සමග සම්බන්ධ වෙන නිත්‍ය දේශක මගේ මිත්‍ර සුරංගවත් පිළිගන්නට. සුරංග ඔබට නැවතත් ස්තුතියි. යේසු පීටයි. යේසු පීටයි. ඉතින් අවසරයි සාකච්ඡාව ආරම්භ කරන්න. ආදරණීය ප්‍රේක්ෂකයනි මේක මං කියන්න ඕන. බයිබලයේ අපට සමීප අපි අගය කරන අපිට හදවතට දැනෙන චරිත ගොඩක් ඉන්නවා. පුද්ගලිකව මට බයිබලයේ හමුවන විශිෂ්ටම චරිතය මට වැඩියෙන්ම දැනෙන චරිතය පේතෘස්තුමා. මන් දන්නේ ඇයි කියා ඔහුගේ විදිහ මට ලොකු අභියෝගයක්. ඔහු වගේ වෙන්ට තියෙන පිපාසය අතිමහත්. පේතෘස්තුමා කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි. ඒ ගැන මටත් වඩා හොඳට ඔබට පහදා දේවි අපේ ආරාධිත දේශක හර්ෂණී මෙනවිය. අපි එතුමියගෙන් අහමු. හර්ෂණී මට තියෙන්නේ ඔබතුමියගෙන් හාපුරා කියලා අහන්න පොඩි කපටි ප්‍රශ්නයක්. හර්ෂණී පේතෘස් කියන මහා දැවැන්තයා. යේසුස් වහන්සේ ඔහුව තෝරලා පත් කරන්නේ නිකන් නෙමෙයි. යේසුස් වහන්සේට ඔහු ගැන තිබුණා ලොකු දර්ශනයක්. හර්ෂණී වැඩි කාලයක් නැහැ යේසුස් වහන්සේ ඔහුට කියලා ඔබ තුල මගේ ස්වභාව ගොඩනගනවා ඔබ පර්වතය කියලා. මෙහෙම කියපු මිනිස්සයා හර්ෂණී යේසුස් වහන්සේව අල්ලන් ගිය වෙලාවේ මරණ බයට දෝ මන්දා අනේ මං එයාව අඳුරන්නේ නැහැ කියලා කිව්වා. 3 පාරක්. හර්ෂණී මට තිබෙන ප්‍රශ්නේ යේසුස් වහන්සේට වැරදුනාද? මේ මිනිස්සයව තෝරාපත් කරපු එක ඒ ගත්තු තීරණය වැරදිද? අනිත් පැත්තට හර්ෂණී යේසුස් වහන්සේ එපමණ විශ්වාසයක් මෙහා කෙරෙහි තබා තියදී මේ මිනිස්සයාට මොකද වුනේ? ඔව් සංකල්ප. අපි මේ පේදුරුතුමාගේ චරිතය ගැන චුට්ටක් බලමු ඉස්සෙල්ලා. පොඩ්ඩක් හැඳින්වීමත් එක්ක. මොකද ගොඩක් අයට තියෙන පුංචි නොදැනුවත්කම්. ඉතින් ඒකත් එක්ක අපි බලමු කවුද මේ පේදුරුතුමා? මම ආසයි මුල ඉඳලා එන්න. අපි පොඩ්ඩක් මුල ඉඳලා බලමු. දැන් පේදුරුතුමා කිව්වොත් සංකල්ප අපි දන්නවා දීවරේක් හැටියට තමයි අපිට මුලදීම හම්බ වෙන්නේ. ඒ වගේම යේසුස් වහන්සේගේ ප්‍රථම සහ ළඟින් සිටිය ගෝලෙක්. හරි. එතකොට දැන් මේ යුදය සම්ප්‍රදාය තුල ඒගොල්ලෝ විශේෂ පිරිමි දරුවෝ අවුරුදු 12 වෙනකන් ඉගෙන ගන්නවා ටෝරාව. එහෙම නැත්නම් ශුද්ධ ලියවිලි. ඉතින් සාමාන්‍ය මේ ශුද්ධ ලියවිලි පිළිබඳවත් හොඳ දැනීමක් එයාට තිබ්බා. හරි? එතකොට ඒක අපි දන්නේ කොහොමද? පේදුරුතුමාගේ දේශනාව ක්‍රියා දෙකේ කතා කරනවා. කාගේ පොත්ද ගන්නෙ? ජෝවෙල්තුමාගේ පොත ගන්නවා. ගීතාවලිය ගන්නවා. ඒ වගේම තවදුරටත් ගන්නවා උප්පත්ති පොතට. හරි? එවැනි දහමක් පිළිබඳව හොඳ දැනීමක් තිබ්බ කෙනෙක් තමයි පේදුරුතුමා. අද ගොඩක් කලාවට දීවරයෙක් කියලා කිව්වම ටිකක් නූගත් කෙනෙක් හැටියට සලකනවා. අපිට එහෙම සලකන්න බෑ. හරි? එතකොට තව දෙයක් තමයි මම මේක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. දැන් හැමෝම කියන මේ ශුද්ධාත්මයන් වහන්සේ කතා කරයි. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වයි. හරි? හොඳට මතක තියාගත යුතු දෙයක් තමයි අපි දේව වචනේ නිවැරදිව දන්නේ නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේට මඟ පෙන්වීමක් කරන්න බෑ. ඇයි? උන්වහන්සේ කිව්වේ මම මතක් කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ ආවම නුඹලාට කිවිය යුතු දේ මතක් කරනවා තමයි වචනේ කතා කරන්නේ. හරි? ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න. කවුරු හරි කියනනම් සමහරකයි පාඩමක්වත් මුකුත් නැහැ. ඔහේ ගිහිලා කතා කරනවා. එහෙම වෙන්න බෑ. ශුද්ධ ලියවිල්ල නිවැරදිව හරියාකාරව දැනගත යුතුයි. මෙවැනි පුද්ගලයෙක් තමයි අපේ පේදුරුතුමා. ඒ වගේම දකිනවා ලියවිලි දෙකක් ලියනවා. එක පේදුරු සහ දෙක පේදුරු.
ඉතාමත් ගැඹුරුයි පෙන්වන දේවල්. ඉතින් ඒක නිසා මං කැමති අපි පේදුරුතුමා පොඩ්ඩක් උසස් තලයේ තියලා තමයි මම කතා කරන්න කැමති. ඒ වගේම තමයි තව අපි දන්න පර්වතය කියලා කතා කරා. එහෙම නැත්නම් මේ පර්වතයේ මත කියලා මතයක් තිබෙනවා. ඔබ දන්නවද පේදුරුතුමාගේ සත්‍ය ප්‍රකාශය මත තමයි සභාව ගොඩ නැගුවේ. හරි කොහොමද අපි ඒක දන්නේ? දැන් ඔන්න යේසුස් වහන්සේ අහනවා මා කවරෙක්ද කියලා කියන්නේ. අහනකොට මතක ඇති මතෙව් 16 කියනවා පේදුරුතුමා තමයි උත්තර දෙන්නේ. ඔබ ක්‍රිස්තුස්ය. ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා. එතකොට මේ ප්‍රකාශය මත තමයි කියන්නේ මම නුඹට කියමි. මම නුඹට කියමි. හරි? නුඹ පේතෘස්ය. එහෙම නැත්නම් පෙට්‍රොස් කියලා කතා කරනවා. ඒකේ අදහස තමයි කුඩා ගල. කුඩා ගලක් කියලා තමයි කතා කරන්නේ. එතකොට කියන තවද මේ පර්වතය මත පෙට්‍රා කියලා කියන්නේ මහා පර්වතය. එහෙම නැත්නම් ගල් කන්දක් කියන එක ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන රොක් කියන තමයි අදහස් කරන්නේ. යේසුස් වහන්සේ තමයි මේ මහා පර්වතය. එතකොට මෙතන පෙට්‍රා කියලා කතා කරන්නේ විශාල පර්වතය. පෙට්‍රොස් කියලා කියන්නේ කුඩා ගල් කැබැල්ලක්. එහෙම නැත්නම් පොඩි ගලක් කියන අදහස තමයි මෙතන දෙන්නේ. එතකොට ඔබට තේරෙනවා ඇති ලෝකයේ ගැලුම්කාරයන් වන පේදුරුතුමාගේ ස්ථිර ප්‍රකාශය මත තමයි සභාව ගොඩනගන්නේ. එතකොට පේදුරුතුමා කුඩා ගල් පතුරක් එහෙම නැත්නම් කුඩා ගලක්, ක්‍රිස්තුස් වහන්සේ තමයි පර්වතය. එතකොට ඒ කියන්නේ අපි කියන්නේ මුල් ගල කියලා. මේ මුල් ගල තමයි වෙන්නේ පේදුරුතුමා. හරි? ඒත් එක්කම අපි දැන් යනවා එයාගේ ලෞකික පැතිකඩ ගැන ගත්තොත්. දැන් මේ වැටෙන්න ඕන දැන් අපි එනවා මෙතනට. හරි? ගෙත්සෙමනි උයනේදී මොකද සිද්ධ වෙන්නේ? පේදුරුතුමාව අල්ලගත්තා. පේදුරුතුමාවයි ගෝලියෝ ඔක්කොම අල්ලගත්තම යේසුස් වහන්සේව යුදෙව් අය ඇවිල්ලා අල්ලගන්නකොට පේදුරුතුමාගේ මුළු ජීවිතේම කඩාගෙන වැටෙනවා. හරි? දැන් නායකයා ඒ කොහොමද වෙන්නේ? දැන් ඔහුත් විශ්වාස කළා බොහෝ විට ලෞකික රජෙක් හැටියට. මොකද උන්වහන්සේට හාස්කම් කරන්න පුළුවන්. උන්වහන්සේට උන්වහන්සේගේ වචන බයිබලයේ කියන අධිකාරීත්වයෙන් යුක්තව තමයි යා කතා කරන්නේ. එතකොට හාස්කම් කරන වතුර පිට මේ ඇවිදිනවා. ඉතින් මේ දේවල් එක්ක සහ මිනිසුන් යේසුස් වහන්සේත් එක්ක රොක් වෙනවා. ඔව් රොක් වෙනවා. එතකොට ලොකු පිරිසක් ඉන්නවා. එතකොට මෙන්න මේ ජනතා ප්‍රසාදය. එතකොට මේ ඔක්කොමත් එක්ක හිතුවේ මේ රෝම අධිරාජ්‍ය පාලනයෙන් බේරා ගන්න කෙනෙක් කියලා. හැබැයි ගෙත්සෙමනි වෙන ආවම යේසුස් වහන්සේ තම කැමැත්තෙන් යටත් වෙනවා. ඔබට මතක ඇති යේසුස් වහන්සේ ඉන්නකොට පේදුරුතුමා කඩුවක් ගත්තා. කැපුවා. මොකද කිව්වේ? කඩු ගන්නෝ කඩුවෙන් නැසෙනවා. එතකොට මෙන්න මේ දේවල් නිසා අල්ලගෙන යනකොට මොකද උනේ? ලොකු කැළඹීමක් එක්ක ව්‍යාකූල තත්වයක් එක්ක ඔහු කඩාගෙන වැටුණා. මොකද ඔහු හිතාගෙන හිටිය අවුරුදු ගාණක් තුල ඒ ප්‍රතිරූපය මේ මොකද්ද උනේ කියලා දන්නේ නැතුව කඩාගෙන වැටුණා. හරි? මෙම කඩා වැටීමත් පරාජයත් එක්ක තමයි පූජකතුමා එහෙම නැත්නම් උත්තම පූජකයාගේ ගෙදරට යන්නේ. හරි? මෙම උත්තම පූජකයා ගෙදරට ගියාම මොකද වෙන්නේ? දැන් එක තැනක තියෙනවා යෞවනියා. එක තැනක කතා කරනවා මෙහෙකාරියා. මොහොත් ඔහු සමග සිටියා කියලා කතා කරනවා. දැන් යොහන්තුමාගේ සුභාරංචිය හරි ලස්සනට කියනවා. පේදුරුතුමා වෙතට පැමිණ ඔහු ඈදෙස හොඳින් බලා එම් ලෙපෝ කියලා වචනේ තමයි පාවිච්චි කරන්නේ. ඒකේ කියන්නේ මොකක්ද දන්නවද? අවිචාරවත් ලෙස කිසිදු ගරුසරුවක් නැතිව. එයාට කතා කරන්නේ නුඹ. හරි? එතකොට දැන් ඔබ කැමතිද ඔබට සමච්චලෙන් සංකල්ප ඔබ කැමති සමච්චලෙන් විශේෂයෙන්ම කාන්තාවක් එහෙම කතා කරනකොට ඔබේ ප්‍රතිරූපයට මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රතිරූපයත් බිඳගෙන වැටුණා. ඒ කියන්නේ යාගේ අභිමානයට තමයි මේ ප්‍රහාර එල්ල කරේ කියලා පෙන්නනවා එතන. ගැඹුරින් අපි බලනකොට ඒ අභිමානය විශේෂයෙන්ම ඔබ කැමතිද පිරිමි කෙනෙකුගේ අභිමානය බිඳ ගන්න? කැමති නෑ. කොහොම හරි සටනක් දෙනවා වගේ එයාත් බැලුවේ එයා නිවැරදි කියලා පෙන්න. ඒක තමයි දොස් තබා ගත්තේ. දියුරුවා. නෑ මම එයත් එක්ක හිටියේ නෑ. එතකොට මොකද කිව්වේ? දැන් සාමාන්‍ය මේ දොස් තබා ගැනීම තමයි කෙනෙකුගේ නීත්‍යානුභාවය ඔප්පු කරන්නේ. තමන්ටම නෑ ඕක කරොත් මට මෙහෙම වෙනවා. මොකද සාපයක් නේ දාගන්නේ. කවුරුත් කැමති නෑ සාප දාගන්න. මොකද අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඉතින් මේ දේ පවා ඔප්පු කරා මොකද මේ සමච්චා කිරීමේ බයට මුහුණ දෙන්න බැරි වුණා.
මෙන්න මේක ප්‍රධාන වශයෙන් දකිනවා. ඒ වගේම තමයි යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරා තමන්ගේ අභිමානය ප්‍රතිරූපය රැකගන්න. මොකද මේ පැත්ත ඔක්කොම කඩාගෙන වැටිලා. ඒ පැත්තේ හිතා ගන්න බෑ දැන් මොකද්ද වෙන්නේ. දැන් දන්නවා අනිවාර්යෙන් මරනවා කියලා. ඉතින් මේ හැම දෙයක් එක්කම මෙන්න ඔහු පුරුෂයෙක් ඇටියට මම නම් දකින්නේ මේ හැම දෙයක්ම තිබුණා. ඒක මම ඔබට මතක් කරේ ඔහු ලියවිලි නොදන්න කෙනෙක් නෙවෙයි. ඔහු උන්වහන්සේව නොදන්න කෙනෙකුත් නෙවෙයි. හැබැයි ඔහු මෙතනදී ප්‍රථමයෙන්ම දකින දේ තමයි ඔහුගේ අභිමානයට පහරක් එල්ල කරා. ඔබ කල්පනා කරන ඔබට එහෙම වැරදිලා ඔබට කතා කරොත් ඔබට කුමක්ද සිද්ධ වෙන්නේ? ඔබ අනිවාර්යෙන් ඔබේ පිරිමිකම එහෙම නැත්නම් ඔබේ පෞරුෂත්වය රැක ගන්නවා. ඕක තමයි අපි ලෞකික වශයෙන් දකින්නේ මේ පේදුරුතුමාගේ. ඒ වගේම දැක්කොත් මම කැමති ආත්මික පැතිකඩක් ඔබට පෙන්වන්න. ඒ කිව්ව යේසුස් වහන්සේ අනුතුරු ඇඟෙව්වා. ඔබට මතක ඇති ලූක් 22 කතා කරනවා සීමොන් සීමොන් බලව නුඹලා ගෝදුම මෙන් පොළන්නට සාතන් අවසර ඉල්ලුවේය. නමුත් නුඹ නෙව ඇදහිල්ල නැති නොවන පිණිස යාඥා කළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිර කරන්න. කියනවා කාලා ඉතා ඉක්මනින් කියනවා අනතුරු ඇඟවීමක්. පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න. හැබැයි පේදුරුතුමා මොකද කියන්නේ? ඔබ සමග හිරගෙදරට යන්නත් මරණයට යන්නත් මම සූදානම් කියලා ඉතාමත් උඩගු ලෙස තමන්ගේ ශක්තිය ගැන උදාරම් වුණා. ඒ කියන්නේ එයා හිතුවේ මුල් ගෝලයක් මට කරන්න පුළුවන් තමන්ගේ ශක්තිය. ඔබ දන්නවද වචනේ කතා කරනවා තමන්ගේ ශක්තිය ගැන උදම් ඇනීම මෙතන සිද්ධ වුණා. හරි? ඊළඟට තවත් වතාවක් කියනවා පේදුරුස් කියමි. එතකොට උන්වහන්සේ මෙන්න උන්වහන්සේගේ නිගමනය දෙනවා. පේදුරු මම නුඹට කියමි. නුඹ අද මා හඳුනන්නේ නැත කියා තුන් වරක් කියනතුරු කුකුලා හඬලන්නේ නැත. අහුම්කම් දුන්නේ. ඔන්න යේසුස් වහන්සේ පිළිතුර ලබා දුන්නා. තවත් අවස්ථාවක් දුන්නා. උන්වහන්සේ නැවත හැරෙන්න. මතකද? සීමොන් නුඹ නිදා ඉන්නවද? නුඹට පැයක්වත් අවදිව ඉන්න බැරි වුණාද? පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව හිඳ යාඥා කරන. තව අවස්ථාවක් එයා ගිලිහ ගත්තා. එයාගේ නොදනුවත්කම හෝ නැත්තන් නිදිබර කම නිසා. දැන් මේ මැරෙන්න උනත් සූදානම් කිව්ව මනුස්සයා නිදි. නේදි. ඔන්නක තමයි වෙන්නේ. හරි. එතකොට දැන් මං අහනවා ඇයි සාතන්ට පුළුවන් වුණේ ඔහුව පොළන්න? දැන් මේක තමයි ආත්මික පැතිකඩ. අද අපි ගොඩක් වෙලාවට මේක බලන්නේ. හරි? මම මේක ගොඩක් බැලුවා ඇයි එයාට පුළුවන් වුණේ? ඇයි පුළුවන් වුණේ? දැන් මෙතන කියනවා සාතන් දැනගෙන හිටියා. ඔබ දන්න සාතන්ට නීති අනුකූල අවසරයක් තියෙනවා. සාතන්ට නීති අනුකූල අවසරයක් තියෙනවා පේදුරුතුමාව පොළන්න. ඒක ඉල්ලුවා. හරි? ඒතර මෙතන කියනවා ඔහු පිළිබඳව තිබුණු අධික විශ්වාසයත් උඩගුකමත් ඔහුව අල්ලගත්තා. හරි? ඒතර මෙතන කතා කරන තව දෙයක් තමයි සියල්ලෝම ඔබ ගැන බාධා වෙතත් මම නම් ඔබ වහන්සේව අතහැරලා යන්නේ නැහැ. හරි? ඊළඟට කියනවා ඔබ ගැන නසින්නට පවා සිද්ධ වුණත් නාද නෙමෙයි කියන්නේ නෑ කියලා කතා කරනවා. දැන් බලන්න කොච්චර උඩුගුකමින් කතා කරාද? දැන් මෙතන කතා කරන උඩුගුකම. ඔබ දන්නා සාතන් වැටෙන්න උඩුගුකම තමයි ප්‍රධාන වුණේ. එතකොට ජෙරමියා මේ 17:5 කියනවා. මට මේක කියනකොට ආව මං හරිම ආස පදයක් මේක. මිනිස්යා කෙරේ විශ්වාස කරන්නා වූ මාංශය තමාගේ හස්තය කොට තබා ගන්නා වූ සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙන් පහව යන්නා වූ මිනිසයා ශාපලන්තෙක්. මාංශය කියන්නේ අපිට බෑ අපේ ශක්තියෙන්, අපේ බලයෙන්, අපේ හැකියාවෙන් කිසිම දෙයක් කරන්න බැහැ. හරි? ඒක නිසා තමයි යේසුස් වහන්සේට අවසර දෙන්න සිද්ධ වුණේ ඔහුව පොළන්න. ඒකයි කියන්නේ නමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන ලෙස යාඥා කළෙමි. මතක තබා ගත යුතු දෙයක් තමයි සාතන්ට අවසරය තියෙන්නේ දෙවියන් වහන්සේ අවසර දුන්නොත් විතරයි. හරි? අවසර දෙනවා. මොකද අපි දකින මෙතන මේ කාරණය ඒ කියන්නේ මේ උඩුගුකමේ පාපය වෙනුවෙන් සාතන්ට ඒ දේ කරන්න ඉඩ දෙනවා. ඔබ දන්නා සාතන් කියන එහෙම නැත්නම් මේ යක්ෂයා කියන මේ අර්ථය චෝදනා කරන්න. මේ හැම දෙයකටම අර්ථයක් තියෙනවා. චෝදනා කරන්න. ඒක චෝදනාව කරන්න පුළුවන් වෙන්නේ එයා වරදක් කළොත්. හොඳට මතක තියාගන්න ඕනේ අපි හැම කෙනෙක්ම සාතන්ට අපිව අල්ලන්න බෑ අපි වරදක් කරලා නැත්තම්. හරි? මොකද ඒක තමයි ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ. ඔබට මතක ඇති යේසුස් වහන්සේ කියන ඔබේ විරුද්ධකාරයා හා සමගිවන්න. හරි? සමගිවන්න කියලා කියන්නේ මේ විරුද්ධකාරයන් සාතන්. එයා විනිශ්චයකාරයාට එහෙම නැත්නම් අපේ දෙවියන් වහන්සේට ගෙනියන්න ඉස්සෙල්ලා
ඔබේ වරද ගැන කියනකොට ඕ මං හොරකම් කරා කියලා චෝදනා කරනකොට ටක් ගාලා අපි යටත් වෙලා ස්වාමීනි මට සමාව වෙන්න කියලා ඉල්ලන්නට ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට පේදුරුතුමාම කියනවා සිහිය ඇතිව අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයා ගොරවන සිංහෙක් වගේ ඉන්නවා. ඉතින් ඔබට පේනවා ඇති මෙන්න මේ කරුණු කාරණා ස්වාමීන් වහන්සේ අපිට පෙන්වනවා. ඒකම තවත් දෙයක් තමයි මම ඔබට පෙන්වන්න. ආත්මික කාරණා දැනගෙන හිටියේ නෑ. හරි? ආත්මික කාරණා. ඒ කියන්නේ නැවත ඉපදීමේ අත්දැකීම ඔබට මතක ඇති නිකදෙමුස්ට කතා කරනවා. ඔබ නැවත නූපන්නොත් කියලා. නිකදෙමුස් කියන්නේ හොඳ පූජකතුමෙක්. එහෙම නැත්නම් පරිසීක හැටියට අපිට ගන්න පුළුවන්. නැවත නූපන්නොත්. මෙතනදී ඔක් කඩාගෙන වැටුණා. එයාට තේරුණෙත් නෑ. එතකොට මෙතන පැහැදිලිවම ලූක් 9:44 කියනවා මනුෂ්‍ය පුත්‍රයා මනුෂ්‍යගේ අත්වලට පාවා දෙනු ලබන්නේය. නමුත් ඔවුන්ට ඒ කීම තේරුණේ නැත. ඒක ඔවුන්ට නොතේරෙන ලෙස සැඟවී තිබුණේය. දැන් මේ කරුණාකාර ඔක්කොමත් එක්ක තමයි අර පේදුරුතුමාට මම ඒකයි ආත්මික පැතිකඩ සහ ලෞකික පැතිකඩ සහ ඔහුගේ ජීවිතය පිළිබඳ පුංචි හැඳින්වීමක් එක්ක ඔබට මේ දේවල් ඉදිරිපත් කරේ. එතකොට එකකින් උත්තර දෙන්න බෑ. මේක ක්‍රියාවලියක් හැටියට සිද්ධ වුණා. ඒක නිසා තමයි මේ පුංචි අධ්‍යයනයක් තුලින් අතරම කිව්වොත් ඔබට මේක පහදලා දෙන්න හේතු වුණේ. ගොඩාක් ස්තුතියි ඔබතුමියට හර්ෂණී මෙනවිය. එතුමියගේ දේවධාර්මික පැහැදිලි කිරීම තුළ මටත් ඔබටත් උන්වහන්සේගේ වචනය හරි තැනින් අල්ලා ගන්නට උදව්වක් වන්නට ඇති. ඉතින් මේ මමත් බොහොම පෞද්ගලිකව ආදරය කරන ආසක්ත කරන චරිතය පේතෘස් හර්ෂණී මෙනවි අපිට මතක් කරලා දුන්නා ගෙත්සෙමනේදී කඩුව අරන් ගැහුවා. උත්තම පූජකයාගේ දාසයාට මල්කස්ට කැපුණේ කන. හැබැයි ගැහුවේ කනට නෙමෙයි හොඳේ. යේසුට ඒ තරම් ආදරේ මිනිහෙක්. ඔහු ගැහුවේ කනට නම් නෙමෙයි. ඊට පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න කියලා මම හිතනවා. වාසනාවට කනින් බේරුණා. මේ හරි අපූරු යේසුට ආදරය කරන මහා දැවැන්ත පර්වතයක් නම් වූ චරිතය ගැන අපි තවත් කතා කරන්නට යනවා මගේ මිත්‍ර සුරංගත් එක්ක. පුංචි විරාමයක්. නැවතත් දෙමුවහත් අසිපත් එක්ක. මේ ප්‍රශ්නය සුරංගට. මගේ මිත්‍රයා සුරංග. ඔබෙන් අහන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. ඇතරම මේක ප්‍රශ්නයක් නොවෙයි සුරංග මට හිතෙන සිතුවිල්ලක් මේකට ඔබේ විචාරය මොකක්ද. දැන් යේසුස් වහන්සේව කුරුසියේ ඇනගසා මරාදාන්ට. ඒක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්නේ. මිනිස්සු කුමන්ත්‍රණය කළා. මේක යේසුට විරුද්ධව කුමන්ත්‍රණය කළේ උන්වහන්සේගේ වචන දරාගන්න බැරි වෙච්ච යුදෙව්වෝ. එතකොට සුරංග යුදෙව්වන්ට පුළුවන්කමක් නෑනේ කෙනෙක්ව මරන්න මරණ දඬුවම දෙන්න බැරි නිසා මේගොල්ලොන්ට සිද්ධ වුණා සුරංග යැපෙන්න රෝම ආණ්ඩුවේ. දැන් හරි දෛවෝපගත සිද්ධියක් මන් දකිනවා සුරංග මෙතනදී. කුමන්ත්‍රණය කළා වූ යුදෙව්වෝ මරණ දඬුවම දුන්නා වූ රෝම ආණ්ඩුව එකතු වෙලා මේ ලෝකේ කිසිදු පාපයක් නොකළ නිකැලැල් බැටළු පැටවාව කුරුසියක මරනවා. දැන් හරි පුදුම වැඩේ මේකයි සුරංග. පේතෘස් කියන මේ චරිතය යුදෙව්වෙක් වෙච්ච මේ පේතෘස්වම යේසුස් වහන්සේ ලෝකේ උන්වහන්සේගෙන් පසු නායකත්වය ගන්න සභාව ගොඩනගන පර්වතේ බවට පත් කරනවා. සුරංග රෝම ආණ්ඩුවෙන්ම මේ සභාව ගොඩනැගෙනවා. යුදෙව්වෙක් එක පැත්තකින් මේ පැත්තෙන් නායකත්වයට පත්වෙනවා රෝම දේශය තුළම. මේක කොහොමද සුරංග ඔබ දකින්නේ සහ අපිට පැහැදිලි කරනවද දැන් පිළිගැනෙනවා පේතෘස්තුමා තමයි ලෝකයේ පළමු පාප්තුමා කියලා. ඒ සිද්ධිය කොහොමද සුරංග සිද්ධ වෙන්නේ ඓතිහාසික කරුණුත් ඔස්සේ අපිට පැහැදිලි කිරීමක් කරන්නකෝ මගේ මිත්‍රයා. ඔව් සංකල්ප බොහොම ස්තුතියි ප්‍රශ්නය පැහැදිලි. ඉස්සලම මේ හර්ෂණී ලස්සනට පැහැදිලි කරා
මං හර්ෂිනී ඉමැනුවල් දේවස්ථානයේ කියපු හින්දා මට ඒක මතක් වුණා. මාත් හිටියා ඒක දේවස්ථානයේ ටික කාලයක් සංකල්පට මතක ඇති. ඉතින් මට හරි සතුටුයි. මම හර්ෂිනී කියපු තැනින්ම පටන් ගන්නවා සංකල්ප. මොකද හර්ෂිනීගේ කතාවත් එක්ක මේක පොඩ්ඩක් සම්බන්ධ වෙනවා. හර්ෂිනී ලස්සනට පැහැදිලි කරා තුන් පාරක් ස්වාංශේව රිජෙක්ට් කරපේ ගැන සෙම්පීට. හරිද? එතකොට ඒකේ ලෞකික පැත්ත ගැන ලස්සනට පැහැදිලි කරා. එතකොට මේකේ ලෝකෝත්තර පැත්තකුත් තියෙනවා කියන එක පැහැදිලි කරා. එතකොට ඒක ජේසුතුමා නැවත පැහැදිලි කරා. නැවත හැරුණාට පස්සේ, ඒ කියන්නේ හැරුණාට පස්සේ කියන්නේ පසුතැවෙනාට පස්සේ, ඒ කියන්නේ ජේසුතුමාගේ නැවත දිහා බැලුවට පස්සේ වාගේ අනිත් කට්ටියව ශක්තිමත් කරන්න කියලා කිව්වා. ඔන්න ඕක තමයි රෝල් එක. ඔය පාන්සේගේ රෝල් එක. හරිද? එතකොට ජේසුතුමා කොහොමද ඒ රෝල් එකට එනකොට අහපු ප්‍රශ්න තුන මතක අහුවා ඔබ මට ආදරේද කියලා. පළවෙනි පාර උත්තර දෙනකොට දුන්නේ පොඩි ළමයෙක් වගේ උත්තරයක්. කොහොමද ආදරේ කියලා කිව්වා. ඒ ආදරේ බුදුමහන්සේ දන්නවනේ මං ආදරේ කියලා. ඒක දුන්නේ ජේසුස් වහන්සේට තේරුණා. බයිබලේ පොඩ්ඩක් පැහැදිලි කරලා තියෙනවා. එතකොට කියන්නේ මොකද්ද? feed my lambs කියන. ඒ කියන්නේ පොඩි බැටළු පෝතකයන් විතරයි ඒ අවස්ථාව දෙන්න පුළුවන්. එතකොට දෙවෙනි පාරත් ප්‍රශ්න අහනවා. එතකොට පේත්‍රුස් තුමාට තේරෙනවා හරි මේක ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක් කියලා මේ මගේ ගුරුවරයා අහන්නේ. ඊට පස්සේ එයා පොඩ්ඩක් නැඹුරු වෙනවා. ඔව් ඔය ලෝකෝත්තර පැත්ත ගැන හිතනවා. ඔව් මම ඔබ වහන්සේට ආදරේ කියලා. එතකොට කියනවා එහෙනම් බැටළු පෝතයාගෙන් බැටළුවාට, ඒ කියන්නේ අපේ ස්වභාව. දැන් බැටළු පෝතකේ තමයි ස්වභාවය නැති කට්ටිය ඔක්කොම. ස්වභාව කට්ටියව බලා ගන්න කියනවා. ඊට පස්සේ බලා ගන්න විතර නෙවෙයි තුන්වෙනි පාර අහලා කියනවා ඔබට ආදරේද කියලා. එහෙනම් මේ කියනවා ඔය තුන්වෙනි පාරත් කියන ඔව් කියලා. එතකොට කියනවා මොකද කියන්නේ? එහෙනම් බැටළුවන් වෙනුවෙන් සැක්‍රිෆයිස් එකක් වෙන්න කියනවා. ඊට පස්සේ ඊළඟ පදේම කියනවා මැරෙන විදියත් එතුමා මැරෙන විදිය ප්‍රෙඩික්ට් කරන අත් දෙක දිගෑරලා කියලා. සංකල්ප පහප පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ජුදෙව්වම්ම කොහොමද ඔය තැනට එන්නේ කියලා. ඔය රෝමයේ කියන තැනින් ජේසුතුමාට බලය තමයි බලය තියෙන එක්කෙනෙක්. දැන් හර්ෂිනී වගේ හොඳට ඉගෙනගත් එක්කෙනෙක් අරගෙන මේ පාපාංශ කළ වැඩක් නැහැ. මොකද ඉතින් ඕන එක්කෙනෙක්ට වෙන්න පුළුවන් ඒ හැකියාව මේ ඔක්කොම තියෙනවානේ. ඉතින් එහෙම නෙමෙයි දැන් අර හැකියාව ඒ කියන්නේ පිළිගත්තේ නැති තැනකින් ගෙනල්ලා ඒ තැනටපත් කරලා ලෝකමේකට නම්මගත් එක කොච්චර බලවන්තද? ඉතින් කොච්චර ලස්සනද? ජේසුතුමාගේ ෆිල්ම් හරියට ප්‍රෙඩික්ට් කරන්න බෑ. හරි ලස්සන ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් ජේසුතුමා කියන්නේ. අපි උදරින් පොඩක් එහාට ගිහලා බලමු. එතකොට මේ ඇත්තටම පෝප්ද කියලා. මේකේ සම්බන්ධය මේ පෝප්ගේ කියලා. එතකොට මේ රෝමය කියන ප්‍රදේශයේ සෙම්පීට කරාද එයාගේ දේශනා කරාද? අපිට කියන්න පුළුවන් පැහැදිලිව ඔව් කියලා. ක්ලෙමන්ට් ඔෆ් රෝම් කියනවා පළවෙනි සෙන්චරි එකෙන් ආව වෙනවා. දෙවෙනි සෙන්චරි එකේ ඉග්නේෂියස් ඔෆ් ඇන්ටියොක් කියනවා. ටර්ටියුලියන් අර ටුයිනියසියා වල හිටපු ටර්ටියල් කාතේජ් කියලා ඉන්නවා. ඒකේ තුන්වෙනි සෙන්චරි එකෙන් ආව වෙනවා. එතකොට ඒකේ අවිවාදයක් නැහැ. රෝමේ එතුමා දේශනා කරා. කලාති පරිච්ඡේද කියන දෙකේ පිලර්ස් විදිහට පෙන්නනවා. ඒ කියන්නේ මේන්ම මිනිස්සු විදිහට පෙන්නන ජේම්ස්යි ජෝන්යි පීටර්වයි. තව ඉස්සරහට ගියොත් හෙබ්‍රෝ පොතේ අපිට පෙන්නනවා මං හිතනවා සෙම්පෝල් තමයි ලියන්නේ නැති කියලා. හර්ෂිනී මාව කරෙක්ට් කරන්න වැරදි නම් සමහරක් කට්ටියක නැහැ කියලාත් කියනවා. එතකොට හෙබ්‍රෝ පොතේ එයා පල්ලනවා මෙල්කිසිදෙකුයි ජීසස් අතර සම්බන්ධය ලස්සනට එයා කරනවා. ඔය මෙල්කිසිදෙක් කියන චරිතය එන්නේ මෝසෙස් එන්නත් අවුරුදු 400කට කලින්. එතකොට මෝසෙස්ට අවුරුදු 400 කලින් ආව මෙල්කිසිදෙක් මෝසෙස් වෙනකම් අපිට දකිනවා ආබ්‍රහම්ට ඇවිල්ලා කතා කරනවා. ඊට පස්සේ මේ මෙල්කිසිදෙක් එන කීප වතාවක් තියෙනවා. මෙල්කිසිදෙක් කියන්නේ King of Salem. ඒ කියන්නේ මේ සලෙම් කියන්නේ King of Peace. ඒ කියන්නේ ඊශ්‍රායලේ දැනට කියන නම තමයි. එතකොට අපේ ජේසුතුමා ඉන්නේ කොයි විදිහට? Prince of Peace විදිහට. බලන්නකො තියෙන ලස්සන සම්බන්ධය දෙක අතර. ඔය මෙල්කිසිදෙක් කියන්නේ King and the High Priest both. ඒ දෙකම ඒක කැඩෙනවා දෙකකට. එතකොට ලිවයිට්ස් ලගේ කිංස්ලා වෙනම යනවා. ඊට පස්සේ ජුදෙව්වන්ගේ ඊට පස්සේ මේ කිංස්ලාගේ පරපුර වෙනම එනවා. මේ ලිවයිට්ස්ලා වෙනම එනවා. එතකොට ඒක දෙකම ඇවිල්ලා ඕක ආයෙත් එකතු වෙනවා ජීසස්ගෙන්. ඕක හරියට දකින්න අපේ පවුලතුමා. ඒක තමයි හෙබ්‍රෝ පොතේ ඔක ලස්සනට පෙන්නන්නේ. එතකොට මේ හෙබ්‍රෝ පොතේ එක පෙන්නනවා. මේ ඊට පස්සේ අපි යනවා තව පොඩක් එහාට යනවා. මේ රෝල් එකේ තියෙන වැදගත්කම අපි ඉස්සර පොඩි කාලේ හොරෙන් වාහන අරන් එළියට දාගන්නවනේ සංකල්ප.
වාහනයෙන් දානකොට පොලිසිය ඉන්නවද කියලා බලනවා. පොඩ්ඩක් පොලිසියට බයයි. පොලිසිය නැතුණා නම් මොකද කරන්නේ? කොල්ල කුරුට්ට හැමතැනම දේවල් කරයිනේ නේද? එතකොට ඒ පොලිසිය උඩින් හිටියේ නැත්තම් මේ ජජ් කෙනෙක් මොකද වෙන්නේ? පොලිසියත් ඒතරට මේ වැඩේ කරන්නේ නැහනේ. ඉතින් බලන්නකෝ සංකල්ප ඔන්න ඕක තමයි දැන් මේ පල්ලිය වෙන්නේ. පෝප්ගේ පුටුවට කියන්නේ the seat of bishop of Rome කියලා. ඒ කියන්නේ මේ බිෂොප් රෝම් වල හිටපු බිෂොප්ගේ පුටුව. එතකොට පුද්ගලයනේ මේ මෙතන වැදගත් ඒ පුටුව. අපි එතකොට අපි නිකන් අයිසායා 22ට කියලා බලමුකෝ. අයිසායා 22 අයිසායා පෙන්නනවා ප්‍රයිම් මිනිස්ටර් කියන රෝල් එකක්. ඒ ප්‍රයිම් මිනිස්ටර් කියන රෝල් එක ඒක හරියට කරන්නේ නැතුව එයාගේ ලෝගෝ ගලවලා අනිත් එක්කෙනාට දානවා. අයිසායා 22 දී. එයා ප්‍රයිම් මිනිස්ටර්ට කියනවා you will get the key of the house and ඔයා අරින දෙයක් කාටවත් වහන්නවත් බෑ. ඔයා වහන දෙයක් කාටවත් අරින්නවත් බෑ කියලා. ඒක අයිසායා 22 පැහැදිලිව සඳහන් වෙනවා. මොකක්ද අපේ මතු දාසය කියන්නේ? මං කියනවා ඔබට මම මේ හෙවන් එකේ යතුරු දෙනවා. ඔබ කරන දේවල් පොළවේ කරන දේවල් පොළවේ මේ බවුන්ඩ් වෙන දේවල් පොළවේ තියෙනවා අතාරින දේවල් මේ එහෙත් නැති වෙනවා කියලා හෙවන් එකේ. එතකොට බලන්නකො මේ රෝල් දෙකේ අතර තියෙන සම්බන්ධය. එතකොට මේ ප්‍රයිම් මිනිස්ටර් කියන රෝල් එක කොච්චර වෙනවද මේ ලස්සනට ඈඳිලා එනවා. එතකොට අපිට පේනවා මේ සෙන් පීටර් පළවෙනි පෝප් විතර හඳුන්වන හේතුව. මොකද ඒ දවස්වල මේ හර්ෂිනී කියපු විදිහටම එච්චර ඩෙවලොප් වෙලා තිබ්බේ නෑ මුල් කිතුණු සමාජය. ඒ කියන්නේ රෝම අධිරාජ්‍යත් එක්ක රෝම අධිරාජ්‍ය හැරුණු එකෙන් හොඳත් වුණා නරකත් වුණා දෙකම වුණා. මේ ඉතින් අර ස්ට්‍රක්චරල් පැත්ත හොඳට ගියා. ඒ කියන්නේ හරි පිළිවෙලට දේවල් කරපු මේ ජාතියන්නේ රෝමේ. ඔය වෙස්ටර්න් සිවිලයිසේෂන් එක හැදෙන්නේ උතනින් තමයි. ප්‍රයිම් මිනිස්ටර් කියන රෝල් එක අපිට අදටත් අවශ්‍යයි කියන එකයි මම කියන්නේ. මොකද අපිට කියනවා අපිට එෆිසියන්ස් 4 තියෙනවා. අපිට තියෙන්න පුළුවන් එක බොඩි එකයි, එක ස්පිරිට් එකයි, එක හෝප් එකයි, එක ලෝඩි, එක ෆේතු, එක බැප්ටිසම්. දැන් ඔය කතාව කියනවා සංකල්ප. එතකොට අපි මේ දැන් පිළිබෙදිලා මේ කෑ ගහ ගන්නවා අපි තමයි හොඳ මේක ඔක්කොම පොලිටිකල් සංකල්ප. මම හිතන්නේ අපි අරයද මෙයාද හොඳ කියන එකට වලා හිතන්නේ නැතුව අපි කවදා හරි එකතු වුණොතින් සංකල්ප මීට වඩා අපේ ජීවිත වර්ණවත් වෙයි කියලා මම හිතනවා. ස්තුතියි සුරංග. ඇත්ත අපි එකතු වුණොතින් ස්වාමින් වහන්සේ ඉදිරියේ අපි මීට වඩා වර්ණවත් වේවි. පේතෘස්තුමා ගැන අපි ඒ ආකාරයෙන් අද සාකච්ඡාව හමාර කරනවා. අපි නැවතත් තවත් මෙවැනිම වැඩසටහනකින් ඔබව හමු වෙනවා. අමතක කරන්න එපා අද අපේ ආරාධනාව පිළිඅරගෙන පැමිණි ආරාධිත දේශිකාව හර්ෂිනී මෙනවිය කියූ ඉඟෙන් වූ උපුටා දැක් වූ දේව වචනය. ඒවා මමත් ඔබත් නිරන්තරයෙන් ස්මරණය කරන්න ඕනේ. අමතක කරන්න එපා මගේ මිත්‍ර සුරංග අපට ඉතිරි කළ අභියෝගය. අපි එකතු වෙමු. මේ ආරාධනාව ක්‍රිස්තුස් වහන්සේ අපිට නිරන්තරයෙන් දෙනවා. උන්වහන්සේගේ දරු කැලක් විදිහට අපි එකතු වීම හරි වැදගත්. මතකද පේතෘස්තුමා තුල තිබුණා වූ උඩගුකම එයින් මිදෙමු. ඉතින් මගේ ආදරණීය දෙමුහත් අසිපත් ප්‍රේක්ෂකයනි අපි නැවත හමුවෙමු තවත් වැඩසටහනකින්. අමතක කරන්න එපා මැරෙන්ට වුණත් මම යනවා ඔබත් එක්ක එනවා කියපු පේතෘස් එදා ඒක තමුන් තුල තිබෙන අදිමානය නිසා කිව්වා වුණත් පස්සේ කලක යේසුස් වහන්සේ වෙනුවෙන් ඒ දේ කළා. එතුමන් ශ්‍රේෂ්ඨ වන්නේ ඒ නිසයි. අපි ගිහින් එන්නම්. ඔබ හැමෝටම යේසු පිහිටයි. හර්ෂිනී ඔබට ගොඩාක් ස්තුතියි. යේසු පිහිටයි. සුරංග ගොඩාක් ස්තුතියි. යේසු පිහිටයි.